Good morning ඔන්න. මම ගන්නේ අපේ හතරවෙනි දවස්. යන්න. කට්ටිය නම් ගොඩක් පිටත් කරලා තියෙන ගමන. අපි කැමීට කඩලයක් එහෙම හදාගෙන කාලා පිටත් වෙන්න තමයි හිතානේ ඉන්නේ. එහෙනම් තව ටික නාය හැමෙම අපි මොනවත් හොදගෙන කඩල එක ඇදෙන ගමන් අපි මේ මෙතන හදන්නේ පොල් ගහ ගන්න ඉරමණයක් හදාගන්න. අපි මේ සම්පෝස හදන්න තමයි පොල් ගන්න හදන්නේ. ඉතින් අපි මෙහෙම තමයි ඉරමණයක් හදාගන්නේ. අපි සම්පෝස ගන්න පොල් ගන්නවා. සම්පෝස එක හදාගෙන යනවා. මගේ ටිකක් නෑර යන්න. මේ හදාගෙන යනවා. එතකොට අපිට වෙලාව තියෙනවා. මේක මගින් තිබ්බට මගින් නැවතුලා කන්න ඕනේ නැහැ. නැතුව මේකෙන් තමයි ගන්න. මේක බොමු. මේක මගේ නවතනවා ගන්නවා. මැනික් ගංගේ ඉන්න. සම්පෝස. මැනික් ගංගේ වතුර. වතුර කියන්නේ බොන වතුර මේ ටැංකිය අඩුයි. දැන් ගොඩක් වෙලාවට මේ පූවලවල් කපලා තමයි මේ වතුර ගන්නෙ. බොන්න. ඔන්න අපි මැනික් ගම් තොටේ ඉඳන් සම්පෝස ගන්නවා. මේ මැනික් ගංගේ උඩහට වෙන්න දැන් වරහන කිට්ටුවට එන්න වගේ තව දෙයක් අම්මා මේක තමයි මැනික් ගංගේම බුල්ලුනේ ප්‍රසිද්ධ මට ඒක දැක ගන්න පුළුවන් මෝරු පැටව මට හම්බුන්නේ නැහැ මාත් එක YouTube channel එක දැක්කා ආයෙ දැක්කා මේ TV ජාතික වෙන්න මට සම්මුණොත් අනිවාර්යෙන් ඔයාලට පෙන්නන්න වරහන්ට පල්ලෙහා තමයි ඉන්නේ ගොඩක් වෙලාවට මෝරු පැටව දාන්න එනවා කියලා තමයි එයාලා කිව්වේ. පැටව දාන කාලෙට උඩහට එනවලු. එහෙම තමයි මං ආවේ. හරි ඔන්න. අපි මණික් ගම තොටුපොළ අනුගන්න යන්නේ. සරා වරහන තමයි. දැන් ගොඩක් කට්ටිය ඉන්නවා. ධර්ම කිය. එහෙනම් මණික් ගම් වලට කම් දීලා අපි යමු වරහන්ට. ඒක ඉස්සරහට. Arohara. Arohara. Ini palla di tangan. කොහොමත් මේ ගම්සිංහත් එක්ක තමයි යන්නේ වරහන්ට යනකම්. මේත් නේ තියෙන ලොකු බස් පෙරිලා නේ. අපෙන් 8 දෙනෙකුට විතර බදන්න පුළුවන් ගස්. කුබුක් ගස්. මම හිතන්නේ පිටයකට වෙන්නේ නැති පෙරලෙන්නේ නැත්තේ. මේකට දරුණු වෙන්නේ නැතිනේ. මේකේ දන්න ඉතිහාසය කියන්න සාමාන්‍ය ඉතිහාසය කියන්නේ කතරගම කතරගඩ ආපු එක සිහි කරන්න සායේ දඬුවම ඉන්නවා කියලානේ. මෙහෙමයි කියන ඉතිහාසෙ නාරද කියලා ඍෂිවරයෙක් ඉන්දියාවේ වල්ලි අම්මා ගැන ගුණ ගායනා කරනකේ ලස්සන ගායනා කරනවා. ගායනා කරද්දී ඒක අහන් ඉන්නවා කතරගම දෙවියා. කතරගම දෙවියන් කියන්නේ මෙහාට ආවට පස්සේ තවත් නම් විදිහට ස්කන්ධ කුමාරයා. ඒක අහගෙන ඉඳලා කතරගම දෙවියන් ආසින්න වල්ලි අම්මව දකින්න. ඒ විදිහට එනවා බෝට්ටු දෙකකින් කියනවා. මොකද බෝට්ටුවෙන් ආවට පස්සේ කන්දට එන්නේ. කන්ද එන්නේ දම්ලි ජනතාව. එතෙන්දී කතරගමට යන්න උදව් ඉල්ලනවා. දේවාලයක් හදන්න උදව් ඉල්ලුවා කියලා කියනවා. කොහොම නමුත් දම්ලි ජනතාව දෙවියෙක් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා උදව් හම්බෙන්නේ නැහැ. ඒ වගේම එනවා වරු දෙකට රණ්ඩුණා කියලා. ඊට පස්සේ වරු දෙක අනිත් පැත්තට හරවලා
ඒක ගල් කරා කියන අය යතුතු කරතරම් බඩත් එක්ක. එහතරලා කතරමුදේ යනවා කතරගමට. කතරගමටයි වල්ලියම්මා හොයා ගන්නවා. වගේම මේ දව් කරන්නේ සිංහල මිනිස්සු. උදව් නෙකරුවට පසු කාලිනව දැනගන්නවා මේ ළඟල ජනතාව මේ දෙවි කෙනෙක් කියලා. ඒක වන්දනාමාවක් කරන්න ඕන වුණාම දඩුවමක් විදිහට තමයි මේක ආවේ කියලා ජනප්‍රවාදී කියනවා. හැබැයි නාරද කොහොමද දැනගත්තේ කතරගම ඉන්න වල්ලියම්මා. ඒ කියන්නේ කතරගම දෙවියන්වත් කලින් නාරද ඒ කියන්නේ නාරද ඉස්සරයා ඇවිල්ලා ඉන්නේ බෑ එහෙනම් කතරගමට. ඒ කියන්නේ ඊටක සෑහෙන කාලෙකින් ඉඳන් කතරගමට ආලෝකේ නගරයට ඇවිල්ලා තියෙනවා ඉන්දියාවෙන් නම් පයින් යාපනයෙන් නම් පයින්. වගේ කතාවක් තමයි තියෙන්නේ මේ ගමන ගැන. කොහොම නමුත් තමිල ජනතාව විශේෂයෙන් මේක භක්තිය යන පරම භක්තිය. අපි වරහඬ මණික්ගම දිගේ සාමාන්‍යයෙන් එතන මේ සීමාවෙන් පිට වෙද්දි අපි නතර වෙන සීමාවෙන් සාමාන්‍ය පිට වෙද්දි ළම්ලේ ජනතාව මේ වගේ වන්දනාමාන කරනවා. අපි ඉතින් ඒකට අනුගත වෙලා ඉදිරියට යනවා. ආස්කම් තියෙන ගමන හරියට આવොත් අපි හම් වරහන් වරහන්ගෙන් සීමාවක ඉක්ුව ඉන්නේ. ඉතින් අලි කොටි අවශ්‍ය ඉන්නවා. හැබැයි වරහන් ගියපුවාම වලසුන්ගේ නිජ භූමිය. වරහන් කියන්නේ වලසු. ඒක කරනවා. නෑ පරිමණ ගෙච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ ගමනේදී ආව එකට හඳුනන කට්ටිය හඳුනන විදිහට හම්බ වෙනවා. මම මෙතන කෙනෙක් කවුන කොහෙද ගියේ? සාමි කලුතර. කලුතරේ ඉඳන් ඉල්ලගින් හම්බ වෙනවා. මේ ගෑ ගහපුවම චුට්ටක් කෙලවර ඉන්න කවුරු හරි අනිවාර්යෙන් ගෑ ගන්නවා. මේක ඇතුලේ තනි වෙන්න දෙන්නේ නැහැ. ගමන දුෂ්කරයි. අපි යමු. නෙග්ගඟ සීමාව. යාර බ්ලොක් 2 අවසානයේ වරහණ කියලා. අරහරා කිලෝමීටර් 8ක කිලෝමීටර් 8ක මොනවත්තා යන තමයි යන්නේ. තරංග දෙවියන්ගේ ආක්ෂාවි මේ ආවා කියලා අපි යමු. අරහරා සිරිපාදේ වගේ තමයි. භක්තියෙන් කරුණා කරොත් ඊට දියේ. වතුරයක් පුරව ගන්න අතර නා. වරහන් තාමත් යනකම්. මේකේ කාර්බන් ජදිනවා. අන්නද නේ? මම දන්නේ විදියට කරපිංචා කියන්නේ කැලෑ ගහක් නෙවෙයි. දන්න විදියට හැමතැනම කියනවා. අරෝවර සාමි. අරෝවර. වතුර අපුරවයින් යමු. අන්න කිප්පෙන ගම. මේකට මේ නුගනේ නුගනේ. නුග කොළ වැටලා පෑවිල්ලට. පැත්තම කහකට. මම හිතන කැමරාවට පේනවා. වැඩේටම කාපාටයි කොළයට. අරෝවර. වරහන. අරෝවර. වරහන කඳමුරු භූමියට තිබුණා.
යන පාරම කිට්ටුවට යනවා මොකද පිටිපස්ස දෙන්නට කිව්වේ එතන ඉන්නවා අකට එක කතරගම අරෝ අර මේක තුන් ගොඩක් දුරට නැත්තම් දවල් කාලා Ini ganti. Udah sih. Betul thought ya serah deh. Jangan, kita nih. Bila jangka lagi, anda nama kan? Tapi ya පැත්තේ ඉඳගෙන ඉමු නේද? මේ ඉඩ නැද්ද? අවුවයි හැබැයි ඉතින් පේනවා ඉන්නවනේ. එහා පැත්තට යන්න. අර කොළන් හොයාගන්න බැරිද? අනේ අපි මුලින්ම දෙහෙරටි දෙන්න මෙතන අපි. වරහන පාලම. යාල බ්ලොක් 2 එකේ අවසානය. තමයි ඉතින්. අපි අරෝ වරහන පාලම. දවල් කැමරට බොහෝ වෙලාවට සම්මනාකරුවන් මෙතන නෑ නතර වෙන්නේ. අනික් ගම් කොටුවල හිටපු කට්ටිය. Abbiamo strada. Nari. Yala block 2 එකේ ඉඳලා යනවා block 1 එකට. ගමන ගොඩක්ම වැදගත් වෙන්නේ මේක දවස් 15ක් විතරයි පයින් යන්න පුළුවන් වෙන්නේ. සහ දකින්නත් පුළුවන් වෙන්නේ වනෝද්‍යානය ඇතුළත. දුක සෆාරියක්වත් යන්න නොදෙන තැන්. අපි අතර දෙනා ඉන්නවා. සම්බතය ඩිලේ. අයියතන මෙතන මොනවාරි චුට්ටක් කාලා ලොකු ටයිම් එකක් ඉන්න අදිනවා කටගමුවට එන අරෝ අර අම්පෝස රක මම වරහනේ පොඩ්ඩක් බහින්න හදන්නේ බලමු mereka ini කටපිලාර හිරපාය තමයි දවල් කෑමට ගොඩක් වෙලාවට මෙතන නාල කරලා දවල් කෑම කාලා තමයි ඉතින් හව පිටත් වෙන්නේ අරෝවර සම අරෝවර යාමිනා කොහෙද යාපනයේ ඔව්
யாப்பன் இந்தம்மத பை පාදයාත්‍රය யாப்பன் இந்தம்மத பை 48 தான் தொண்டமினாරු සැල්ල චැනල් යන වේලවල ඔක්කදට බස් එකේද යාපන ඉඳම යාපනයේ. පයි පයනෝ දවස් කීයද 48 නා 48 48 පාව අන්න අවුඩි චාවුන අඩුවල කොටියාව කොටිය හරිෂාමි අරුවරා හරි යාපන ඉඳන් වාගේ පයි දවස් 48ක් වුණා ඒක බලමු අපේ ඉඳන් ඉන්න දවසක අනිවාර්යෙන් ඒක එනවා අපි ළඟදී කියන්න බෑ මම කුරුණෑගල සාමි මම යාපන ඉඳන් පයින් තමයි පයින් දවස් කීයක් ගියාද 53 අද 53 අද 53 පටන් ගත්තේ 23 මාස දෙකක් වුණා මාස දෙකක් මාස දෙකක් අද යනවාද මේ කටගමුවට නැත්නම් අද යනවා කතරගමුවට යනවාද නෑ කතරගමනේ ඉස්සර කටගමු சரி அறுவரா தான் சென்னை Parahani ගමන් ආරම්භ කරනවා යාල බ්ලොක් 1 එක දිගේ කටගමු දක්වා එන අරෝහර අපි වරහන පාලම ඉඳන් පොඩි තුකයි යාවේ දැන් තර හොඳක් නෙමෙයි ඉතින් අතර වුණා සත්‍යයක් යන අලි යා ඔව් යා Ini Samila enggak? Iya. Alia. Dekat. Samila koyද? ඔව්. කොයි ගම මඩගල. ඔව්. සිංහලඩි. ඔව්. සිංහලයි. අය. අපි කෑගල. කෑගල. එහෙනම් පයින්ද? හා? එහෙනම් පයින්ද? ඔව් කන්දරද? කොතනද බස් එකේ? කො බස් එකේ? කොතනද බස් එකේ? ඔව් ඔව්. හා. යාපන ඉඳන් ආවොත් තමිල් ගොඩක් අල්ලගත්තා ඒක. තමිල් ඉගෙන ගන්න පුළුවන් යාපන ආවොත්. අයි. ආ. තමිල් තේරෙන්නේ නැහැ. තමිල් අලගන. ආ. හොඳයි. ආ. ಫೋಟೋ ಹುಡುಗಿಲಾಗ. ವಿಡಿಯೋ ಫೋಟೋ ಹುಡುಗಿಲಾಮ. ಹಾ. ವಿಡಿಯೋ. ಹಾ. ಹಾ. ವಿಡಿಯೋ ಮಾಡ್ತೀನಿ. ಯೋ ಟಿವಿ YouTube. Nende. Nende. Annada ni ini yaar. Aku ಓಡ್ವಿ ಅಲ್ಲ ಹಾಗಾದ್ರೆ ಹೊಡೆದು ನಿಜ
ඉතින් තනි වෙන්නේ එකට ගියහකි මේ කට්ටිය ඉතින් රඟපාව දැනගෙන ඉස්සරම දකින කට්ටිය අතාරින්නේ නැහැ මේ හරිය ටිකක් අලි ප්‍රශ්න තියෙනවා තනිවීමත් නිහඬවීමත් භයානක මේ හරිය நடந்து போறான் பாதைக்கெல்லாம் நடந்து போறான் சாமிக்கெல்லாம் அரோகரா லிங்கனுக்கு சிவனுக்கு மயிலுக்கு வேலுமலா அப்பனுக்கு கந்தனுக்கு முருகனுக்கு முருகனுக்கு பள்ளிக்கு பள்ளிக்கு தெய்வானுக்கு தெய்வானுக்கு அரோகரா அரோகரா நடந்து போறான் பாதைக்கெல்லாம் அரோகரா அரோகரா நடந்து போறான் பாதைக்கெல்லாம் அரோகரா அரோகரா வேலுமலா அப்பனுக்கு அரோகரா அரோகரா வேலுமலா அரோகரா அரோகரா வேலுமலா அப்பனுக்கு அரோகரா 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 අනේ වලස්වල වරහනේ වලස්වල හරියද අපිට ලොකු එක්කෙනෙක්ගේ සුවඳක් ආවා වලස්වල කිව්වම එතනින් කතා කරන්න ඕනේ නෑනේ සුවඳාවේ නම් යාළගේ නෙමෙයි එන්නටින් පේන බානේ එන්නේ මං විතරයි එතන ඉන්න මඩ කලපු යාපනේ කට්ටිය යාලත් ආවතාරින මොහොත් එයාලගේ නඩේ එක්ක විදියට නඩේ එක්කෙනෙක් විදියට ඉස්සරහට එක්කා එක් ගමනේ තියෙන විශේෂත්වය ඒක තමයි අතාරින්න අපි වරහන් ඉඳන් හතරක් පහක් වගේ ඇවිල්ලා බීම බොන්න නතරලා ඇෂය ඉතලා මොනදින් අක්කා නෙවෙයි හදේ අක්කා කීවට වැඩක් එක්කෙන හමුණා මගදී යන්නේ මැණික් ගම් තොටේදී නේද මචං ගම රාජගිරිය එයාගෙත් ෆස්ට් ටයිම් තනියම හැවිලා තියෙන්නේ ෆස්ට් ටයිම් තනියම අපිත් එක සෙට් වෙලා එයාත් දැන් එළියට යනවා. යන්න. බීමයක් බීලා. එනියම්. ඔයාලා නිකන් එන්න බෑ. අරගයි මේකයි කතන්දර කියනවා. බලන්න මේක. අරෝහරා ජාමි. අරෝහරා සර්. අරෝහරා. සාතන් උන්ගේ හතරම රස්නේ යන වෙලාව. ඉච්ච වෙලාවේ බත්තිය දිනනවා නම් ඔය වචන බොරු ඔය අක්ක තව පරක් ටික දුරක් ආවා නැගෙනවා සමහරවිට මතක නැහැ පොරවක් ඒවා හරි මොකක් හරි ඔය වගේ නම ගොඩක් තියෙනවා සතුන් ලේරෙන්නේ ඔව් හරි පොරවක් තමයි ඉතින් අපි පාස් කරගෙන
Rokok gas kering. Arohara. Rayang sadde. Biar kalau biar lagi. Ya mending tangan ini biar. Pukul beda itu ke mati nih. කටගමු ඉන්ට්‍රස් එක පේන මාන. මීටර් 500ක් 800ක් වගේ මෙතන ඉඳන්. ඌට වදින එක තමයි තියෙන්නේ මට නම් දෙයි. ඉතින් අරි ගාලේ වදින ජනතාව එතන කපුල වල පත්තු කරන හැබැයි. ඒක අමාරු හින්දා ඒක අමාරයි වෙලාව. ඕක වට තදයි. ඉතින් දැන් අසර කොත් ඉංග්‍රීසි කරුණා. මේ අලි දාලා හරියන. ආය හම්බෙමු පිටත්. මේ ඉතින් අපි එතන දැන් කටගමු එන්ට්‍රස් එකට යන්න තමයි අපෝ හදන්නේ හරෝහරා කියලා. Salak තියෙනවා සාමාන්‍ය අපි බලමු තියන්නේ නැහැ කටගමු එන්ට්‍රස් එකේ. ඔව් මෙතන දන්සලක් දෙනවා කියන්නේ නම් දේවාලයේ ආමිකයි එකතු වෙලා කරනවා කියලා තමයි තියෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් කලාද එළියට ආවිලා? මම ගොඩක් කළා. නෑ කියලා. යා පදින ඉවර ආපෝ යා. බලන්න දේවාලයට යනවා. දේවාලයට යනවා මගේ. ආ. මොනවද තියෙන්නේ කියලා. කටගමු ඉන්ට්‍රස් එක. Chuta. Thank you. Apa lain apa tuh? Ada. Ada gane karipu dia no, miris banget dia no, pokoknya dia no, soalnya dia no, hal dia, hal apa? Tapi ke pernah benar kan? Kontak කරන්න පුළුවන් දෙකක් තියෙනවා. ෆෝන් එක ගහන්න පුළුවන් වෙන විදියට.
ඩයලොග් එක. අලියා එයාගේ පාරේදී මේ ටයිම් එකට කොහොමද මේක හරහා යනවා. ඔන්න අපි කටගමු මේන් ගේට් එකෙන්. එළියට යන්නේ මම පොඩ්ඩක් අහලා බලුවා. දහක් හලෝ 10 වෙනිදා අපිට 2000කට වගේ වෙන්න කියලා කිව්වා. මේදී 7000කට 8000කට කිට්ටු වෙලා ගියා 10 වෙනිදා ඉඳන්. අලියෙක් ආවා ගේට් එකෙන්. ඒක තමයි ඉස්සරහට හම්බ වෙයි. හලෝ හරා ඉස්සරහින් පාරකට බෙදෙනවා. කටගමු උද්‍යාන මේක දෙකල් පවට යන පාර. අලියා දැන් නැති ඒකට සිතුල් පවට බොහෝ දුරට යක්සා. හලෝ හරා කටගම සුවඳක් එනවා. පොඩ්ඩක් බලන්න මොනද අංකරම ගඳයි විච්චලියක්. මකරියලා රිච් කෙනෙක් ලොකු එකනේ මුඩේ ගන්නේ පොඩි එමු iya naruh tanah indah tiga durak kawah. Mana? Oke, ada yang dia dah. Sama gate ka. Kali mai me gate. Kata mau apa ibu? Kata ini dah. Tar bar. Mana? Happy? Kau betul. Ada ibu. Apa yang mana? Yang tergambar. Mana?
මේ අපට මේ ගමන අතරතුර හම්බුණ තවත් දන්සලා. ඔයාලා මෙහෙමද? පණිවිඩ. පණිවිඩෙන් මෙහෙ ඇවිල්ලා දුන්නා. දෙනවා. ඔව්. දැන් මේ අපි 2018 ඉඳන් වගේ. එහෙම? එක එක දුන්නේ. දැන් දිගටම දෙනවා නැත්නම් අද විතරද? අද විතර. අද විතරයි. ඊයේ දෙන්නේ ඉතින්. ඊයේ කට්ටිය නෑනේ. ඔව්. ඊයේ ලොකු ගාණක් ආවේ නැද්ද එහෙම? නෑ. අත්තේ නෑ ප්‍රබාන්න එරෙදිනේ. අද එන්නේ. ඇතුලේ කෙට්ටු කොට බෑ. නැත්නම් අපි අද යන්න හිටියද? අපි ආවේ සිකුරාදා රෑ. දැන් ඊයේ දෙන්නේ හිටියේ අද දෙන්න දීලා. ඇතුලේ ඉන්නවා මේ එළියට එන්න බෑ ඇතුලේ ප්‍රශ්නේ වැඩි. දුර එන්න බෑ දුර. පොඩ්ඩක් බ්ලොක් කරනවා. එන්නයන්කෝ අපි අරන් එන්නේ. පොඩ්ඩක් බ්ලොක් කරනවා. ඉන්න බෑනේ. ඇවිල්ලා ඉන්න තැන්නේ. ඔක්කොම මේ ඉර වෙනවා නේ. ප්‍රශ්නේ වැඩි ඇතුලේ. යමතේ පහස්තම් කොබතරකෝ. ඔයගොල්ලෝ කොහෙන්ද ඇතුළුනේ? අපි ඔකදින් ඇතුළුනේ. ඔකදින් ඇතුළුනේ 10 වෙනිදා. 10 වෙනිදා එන්නේ. අපිට එන්න බැරි වුණා මේ තැනක වැඩි ඉස්සර ගන්න බ්ලොක් කරනවා. ඔව්. එක දිගට විස්සක්කට එක දිගේ එක පොලිමේ යන්නේ. කොහොමද යන්නේ? පළවෙනි දවස් ආවා මේ කුඩා කැබ්ලිත්තට. දෙවෙනි දවසේ එන්න බැරි වුණා අපිට ලින්තුනට. මම බ්ලොක් කරනවා. යයියා ඔක්කට එතන ලබනවද? හොඳයි. මම දෙකක් අමාරුයි. හොඳයි. නෑත් කිව්වේ නෑට තියෙනවා. හරිම අමාරුයි. යයියා අවුලක් නෑ. හොඳයි ඉතින්. සූදානම් කරලා යන්න ඕනේ. මම කියන්නේ. අපි ආයෙත් ගමන වරක් හරි යන්න ඕන. ඒක බක්තියෙන් යන්න ඕනේ. ඔව්. ඔයගොල්ලෝ කොහෙද? කොළඹ. අපි එක එක දැන් වල මං කෑගල්ලේ. මේ කෑගල්ලේ? කෑගල්ලේ කොහෙද? මං කෑගල්ලේ ගලිගම. ගලිගම නේද? ගලිගම එම තමයි. ටවුන් එකේ නේද? අපිට දෙලිගල. හා? ගලිගල. අදස් මම කොළඹ දෙන්න. මං අරනායකද? අද නෑ. ඔව් මම නැල්ලේ. මාව නේද? මාව නැල්ලේ උත්ස පිටිය හදා යන්න. ඔව්. නායකගේ එක පාස් කරගෙන යන්න ඕන උඩට. කන්තුන. ගන්තුනේ ඉන්න අපි ගන්තුනේ කෙළවරේ ඉන්න අපේ නාදි. අම්බල කන්ද. අම්බලගන්ත පාස් කරගෙන ගන්තුනේ උඩගමට යන්න ඕන. ගොඩාක් උඩට යන්න ඕනේ. ඔව් පිට ගිහිල්ලා දෙනවා. ඔව්. පිට්ටනේ කඩේ. එහෙම කිව්වට දන්නේ අර විදිහට කිව්වත්. ඒක පිට්ටනේ කඩේදී අපේ ආච්චිලයි. එහෙනම් බොක්ස් කරලා තියෙන්නේ. එහෙන් ටික ටික මට වහන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කියන්නේ අපි එන්න. හරි. හරි thank you. අපි ගිහලා එන්න. අපි ඉන්නේ දීරච්චෝලි. එල්ලයාර් රඩි. මං හරි කියලා මට ඒවා කියෙන්නේ නැහැ හිටිය. ධනදෙවි දේවාලය ඉස්සරහින් තියෙනවා. මෙතනත් නතර කරලා බැරි. ඒක හොඳයි නේද? චුට්ටක් උඩට ගිහිල්ලා යම් අරේ යනවා. කැලේ දේවාලි කියලාත් කියනවා. අපිට යන්න බෑ සපත්තු කලවල වෙන්න බෑ මේලා. කැලේ දේවාලි කියලා මෙතනත් කියනවා. Sekarang counter ya, counter model dengan ini. Godak, mana karuan?
ඇවිල්ලා අතන නතර වෙනවා. කැලා දේවාලේ කියලා කියන්නේ ගණන් දේවාලේ. එතන නතර වෙලා හෙට වගේ තමයි එන්නේ කියන්නේ. යන පෙරහැරට එක්කම වගේ. නවතිනවනේ ඒක දරා ගන්න පුළුවන්කම නැති ඊට වැඩි කිව්වම යනවා ටිකක්. යමු ඉස්සරහට. ලයිසන් ගන්න එකට දැම්ම ඉස්සරහ මම දාලා දුන්නා. අපි දැන් ඉන්නේ කොච්චිපතානේ. මෙතන කොච්චිපතාන පන්සල. කොතනද? යංගෝ. ඔන්න. අර කමාරු ඉතින්. කොච්චිපතා. Ya, pilihan yang පන්සල ඉස්සරහා මේ ඩේවිඩ් වික්‍රමරත්න මුස්මත්න පදිනවා. මේ මාසයේ දන්සලක් තියෙනවා. අය බත් දන්සල මේ 15ද පටන් ගන්න. බත් දන්සල. ඔව් 15 පටන් ගන්න. 15 දිනවා. ඔව්. අද ඉවරයි. අද ඉවරයි. හා. දැනට ඉවරයි. 15 කියන්නේ පාදයාත්‍රා වෙන කට්ටියට දෙනවා. හා ඒ කට්ටියට දෙනවා. ඊයේ ඉඳන් බලන්නද? 10ද? 11 ඉඳන්. 11 ඉඳන් පටන් ගත්තද? ආ පෙරහැර ඉවරනකම දෙනවා. හරි thank you. පෙරහැර ඉවරනකම් 11 වෙනිදා. يعني 10 පාදයාත්‍රාව පටන් ගන්නවා. ප්‍රශ්න පෙරහැර ඉවරනකම් දෙනවා. ස්ක්‍රීන් එක අපි ආපහු ගමන පටන් ගමු. ආ විඩියෝ එක ආව ඉස්සරහට. Thank you. Podi enada? Kani kundu gantala. Arora. Wala mehemada? Ke bonna gini. Abi mehe. Gama. Loku. Are api anna. Api anna. Abi. Kani kundu gantala ini. Ya istirahat apa? Ponsel තියෙනවා. නාල් ටිකක් අඩුයි. අඩු කියන්නේ මේ වෙලාවේ අඩුයි. අපි අවසන්. ඈ බද්දන්සලේ මතන ඉවර වෙලානේ. මතන තියනවා ඉතින් 11 වෙනිදා නම් පෙරහැර ඉවර වෙනකම් ඉතින් ගන්ත තියනවා. යාරක් දේවාලයට ඔකයි. නෑ පාර දිගේ කතරගම දේවාලයට යනකම ඉන්නේ. ඒ අද්දි මට පොඩි දෙයක් කියන්න හිතුණා. මේ ගමන අපි පටන් ගන්නේ මොකන්දින්නේ. එතකොට වනෝද්‍යාන එකක් පාස් කරගෙන යනවා. මනයි ආලයි. ඒ වගේම තමයි ඉතින් අපි පළාත් තුනක් පාස් කරගෙන තමයි කතරගමට එන්නේ. නැගෙනහිර පළාත Gua pala deh, aku ya kan, ini kamu nih dia beda, itu tuh nak, itu ketemu kita maru ya nak,
මොණරාගල හම්බන්තොට අම්පාර ඔය ඩිස්ට්‍රික්ක පාස් කරගෙන තමයි මේ කිලෝමීටර් ගානේ යන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 80 20 දක්වා වෙනස් වෙනවානේ. මේ වරන් මොකක් වගේ සෙට් වෙන්නේ නැති නේද? වතුර තිබුණේ නැහැ. හැබැයි ප්‍රශ්නේ වැඩි. හරිම අමාරුයි. අපි යමු කතරගම දේවාලට. මම මෙතන මේ විස්තර කිව්වේ. කතරගම දේවාල හරිද? මම කියන්න බැරි වෙයි. එන්නේ නැති වෙයිනේ. ඒකින්ද මම කතරගම දේවාලට ගිහලා බඩු දාලා මේ ගමන නිමා කරමු. එහෙනම් අපි දැන් වෙලාව 6:00මාරයි. කතරගම දේවාල භූමියට ටික කිට්ටු ඉන්නේ. ගමන සුන්දර නෑ. කිලෝමීටර් 7කට විතර ආසන්න දුරක් අපි ආවා. මේ මණික්ගන්තොට ඉඳන් පරණ තොටුපළ ඉඳන් මණික්ගංගාවේ ඉඳන් එන ගම මෙතෙන් එන ගම සපත්තුව ගැලෙව්වේ නෑ. ඒ වගේ නතර වුණෙත් බොහොම අඩු තැනකනේ. මට දැන් තේරෙනවා අකුල් දෙකේ දේවල්ට ඇවිල්ලා පිටරලා ගියා. ඒ ගමන සුන්දර නෑ. විනෝද චාරිකාවක් නෙවෙයි. බොහොම කට්ටිය නේද විනෝද චාරිකාවක් තමයි යන්නේ. අතනින් කටගමු එළියට ආපු ගම සවාරි ජීප් එක නැග්ගා. එතනින් ගියා. හොබි එකක් කරගෙන තමයි යන්නේ. ඉතින් මම මේ පුළුවන් වුණා කකුල් දෙකේ වීඩියෝ දෙකක් දාන්න දියපට්ට. දේවල් බුදු මෙහෙට යංගෝ. සමහරවිට අපි අත වගේ වෙයි දේවල් භූමියට යද්දී. ඔන්න අපි පූජා නගරයට ඇතුළු වෙනවා. පේන්න රැ වෙලා ඉන්නේ. අපේ නෑ 6:56යි. අපි යමු ඉස්සරහට. ඔන්න අපි පාලෙන් ඇතුළෙන් යන්නේ. කරුවලයි වෙන ඒක නඩි හිතන්න එපා. අපි ඉස්සරහට ඔන්න අපි දේවාල භූමියට ඇවිල්ලා තියෙන්නේ. අපිට පූජාවට එන්න පුළුවන්. හතේ පූජාවට එන්න පුළුවන් වුණා. ඉතින් අතුරුට පරිම try කරන්න අපි මෙතන එන්නේම ඒ විදියටම පෙන්නන්න. අමාරුයි ටිකක් අඩිය තියන්න. හැබැයි රිදෙන්න නෑ ඇතුළට ආවට පස්සේ. හරියට පේන්නේ නැති එක ගැන කනගාටුයි. කරන්න දෙයක් නැහැ. ඇතුළුනේ දැන් ගෙලින්ම. ඒකයි.
Nah, gimana ini mau? Hari ini ada terlalu Aruhara. Aruhara. Ini deh Qatar pada acara bukan patangnya rival tunak tawas satar gani mawak yang ini dewal bumi mata tiga regala ini deh negama itu kilometer 80 ke 90 ke 100 ke durak kawa video करते हैं नातर कराने के लिए तमाम गलवे अभी हम पे मालूम था नहीं सात तक कल दिया करना और जना सीधी वीडियो का अनिवार्य लेना हमारे ये सुंदर का मन नहीं है ये लेकिन हम इन्हें मत आदल लग गन्ने ना इन्हें काटकम एक्सिट टेंगे बिल्ला इतनी आने अक्करंगे ना मैं तीन वो नैन में का अभी Aruhara gila. Emang mega me. Sundar ka manan ne. Lazy na. Nikam pusa apa sampat balak ni mega mani dienne pa. Camel tunak kitara. Tunama mister ne raal tiyena. Dekak mister na. Sapa sampat ka inne ba. Akul de diya batta ilagi ni. To hita ganna puluwa. Samari naanne nati. Toilet anne ne galede. Iti hambemu. Alut tadi, alut video ki, aneh hari, Aruhara.